ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් කොහොමද? හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද නම් මම ඕගොල්ලන්ට ටිකක් වෙනස් විදියකට තමයි මල් පෙන්වන්න යන්නේ. ඉතින් එක එක දේවල් පෙන්වන්නේ පහුගිය ටිකේම නේද? ඉතින් ඒකෙත් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ඒක බලමුකෝ. ඒක නෙමෙයි අද කතාව. අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ හැංගර් පොට්ටල හිටවන්න පුළුවන් මල් පැල කීපයක් ගැන. ඉතින් මගේ ළඟ ඒකට හරියන මල් පැල ගොඩක් තියෙනවා. මං හිතුවා ඒ සම්බන්ධව කට්ටියට කියන්න. මොකද දන්නවද? ගොඩක් අය ඉන්නවා ඒ සම්බන්ධව දැනුවත් නැහැ. ඒගොල්ලන්ට මල් පැලයක් හම්බුණත් ඒගොල්ලෝ අහන්නේ මේක නෝමල් පොට් එකද හිටවන්න ඕනේ, හැංගර් පොට් එක හිටවන්න, මොකේද හිටවන්න අපිට තේරෙන්නේ නැහැ. එහෙම කියපු මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් මං හිතනවා ඒ වගේ යාළුවෝ මට ඉන්නකොට ඉතින් ඒක සමහර වෙලාවට ඒ වගේ නොතේරුම් කම් තියෙන ගොඩක් කට්ටිය අපි අතර ඉන්න පුළුවන් නේ. අන්න ඒගොල්ලන්ට වැදගත් වෙයි කියලා මගේ අදහස් කීපය. ඉතින් ඒක හින්දාම මං හිතුවා මගේ ළඟ තියෙන හැංගර් පොට් වලට දාන්න පුළුවන් මල් පැල කීපයක් ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මේ බලන්නකෝ. මෙන්න මෙයාගේ නම් මලක් එනවා නම් මම දැකලා නැහැ. මෙයාව මම ගෙදර ගෙනල්ලා හිටියේ මේ වගේ චූටි අතු කෑල්ලක්. හැබැයි දැන් එයා හොඳටම වර්ධනය වෙලා තියෙනවා. මම ඒකට පුංචි පොල්ලෙලි කීපයකුත් දැම්මා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ පොල්ලෙලි එකතු කරපුවාම සාමාන්‍යයෙන් පැලයක් ලස්සන නිරෝගීව හැදෙනවා කියලා. ඒ වගේම තමයි ඉතින් මෙයා. ඉතින් ඔන්න වල් පැලයකුත් ඒකෙම හැදිලා. අපි එයාවත් කඩලා දාමුකෝ. ඉතින් ඔය මේ ඉන්නෙත් එයාත් හරිම ලස්සනයි. ඉතින් නම් මං මේ පැලවල ගොඩක් නම් දන්නේ නැහැ. ඉතින් මට එකතු කරගන්න පුළුවන් විදිහට මම ගොඩක් පැල එකතු කරගන්නවා. ඉතින් මෙයාලව නම් ඔයාලා හොඳටම දන්නවනේ. ඉතින් එපීෂියා වර්ගات ඉතින් අපිට කැමති විදිහට හදාන්න පුළුවන්. හැබැයි හැංගර් පොට් එකට දාපුවම ගොඩක් ලස්සනට හදාගන්න පුළුවන්. විෂ්ණුකාන්ති පැලවල නම් දැන් මගේ මල් නැහැ. මොකද මල් පිපෙන්නේ උදේ වරුවේ මගේ ඉතින් ගොඩක්ම දැන් මේ හවසට පර වෙලා. ඉතින් මෙයාවත් හැංගර් පොට් එකක හදන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාවත් හැංගර් පොට් එකක හදන්න පුළුවන්. මෙයාගේ ඉතින් වර්ග කීපයක් තියෙනවා. පටල ගන්න එපා යාළුවනේ. මෙයා නිකන් අර කැඩලි ගහිලා ඔය පේනවනේ එයාගේ අත්ත. මල් පැල සම්බන්ධව දන්න අය මේක දැනගන්න හිටියට සමහර අය මේක දන්නේ නැහැ. ඉතින් එයාවත් ඒ විදියටම හැංගර් පොට් එකකට දාලා හදන්න පුළුවන්. මං ඉතින් අලුතින් මට නැති පාට බලලා අරගෙන ආවා. මේ ඉන්නේ තවත් එපීෂියා වර්ගයක් රෝස පාටයි. එයාගේ මලත් රෝස පාටින්ම තමයි පිපෙන්නේ. හරිම ලස්සනයි. එයාවත් ඉතින් හැංගර් පොට් එකට දාන්න පුළුවන්. ඒ වගේම මේ පැල නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. මෙයාගේ ඉතින් පාට කීපයක්ම මගේ ළඟ තියෙනවා. එයාවත් ලස්සනට හැංගර් පොට් වල හදන්න පුළුවන්. මෙයාත් ගොඩාක් ලස්සන පැලයක් මගේ ළඟ තියෙන. ඉතින් එයාවත් හැංගර් පොට් එකකට තමයි ගොඩක්ම ලස්සන. මම නම් ඉතින් එයාව හැංගර් පොට් එකකට දැම්මා. මම මේ වීඩියෝ එකට ඒක ගොඩක් ලං කරලා පෙන්නන්නේ නැහැ. මොකද මම එයාව තාම මේ හැංගර් දාලා ඒක එල්ලලා නැති නිසා. එච්චරම ලස්සන නෑ. ඒ නිසා මම පෙන්නන්නේ නැත්තේ. ඉතින් මෙයාවත් ඒ විදිහට හදාගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් එයාත් ගොඩක් ලස්සනයි නේද? එයාවත් ඉතින් හැංගර් පොට් එකකට තමයි ගොඩක්ම ලස්සන. ඉතින් මෙයා මගේ චූටි පොට් එකක තිබුණේ. ඉතින් මම යාවත් හැංගර් පොට් එකකට හැංගර් පොට් එකකට දැම්මා. ලස්සනයි නේද? තාම ඉතින් හරියට හැංගර් පොට් එකට දැම්මේ නෑ. මොකද මම යාවත් රෙදිපාටි ආධාරයෙන් තමයි තාම සිටවගෙන තියෙන්නේ. මල් පෝච්චි ප්‍රශ්නයක් මට තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් ඒක ඉස්සරහට හදාගන්න ගන්න. තාම ඉතින් එයාත් ඉන්නේ එතනම තමයි. ඉතින් මම පොතෝස් පැල ටිකක් මේ විදිහට හිටව ගත්තා. එයාලව මේ විදිහට හිටවලා තියෙනයි කියලා මම ඉදිරියට පෙන්නන්නම්. ඉතින් මට ලස්සන කරගන්න ඕනේ මගේ වැරන්ඩාව. ඉතින් ඒ නිසා තමයි මම යාවත් මේ විදිහට හිටව ගත්තේ. ඉතින් මේ සිංගෝනියන් වර්ගات ඉතින් ඒ වගේ හිටවන්න පුළුවන්. ඔයාලා දන්නවනේ. මෙයාවත් ඉතින් හැංගර් පොට් එකට දාන හැම පැලේම හැංගර් පොට් වල හිටවන්න පුළුවන්. ඒක හරි. හැබැයි
හැංගර් පොට් එකකට ගැලපෙන පැල වර්ග තියෙනවා එකිනෙකට වෙනස්. අපි ඒ දේවල් තෝරගන්න ඕනේ. දැන් බලන්න බිගෝනියා ගත්තාම හැම බිගෝනියා පැලයක්ම හැංගර් පොට් වලට ගැලපෙන්නේ නැහැ. දැන් මේක ගත්තාම සමහර අය දානවා. හැබැයි මම හිතන විදිහට ඒක ඇත්තට ලස්සන නැහැ. ඒත් මෙයා ලස්සනයි හැංගර් පොට් එකට. එයා වෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එහෙම දාලක් තියෙනවා. එයා පල්ලෙහාට බර වෙලා හරි ලස්සනට හැදෙනවා. මෙයා බලන්නකෝ. මෙයාව නම් හැංගර් පොට් එකකට ගැලපෙන්නේ නැහැ. මොකද දන්නවද? මෙයා ටිකක් උසට තමයි හැදිලා තියෙන්නේ. ඒත් එයා හරිම ලස්සනයි. සමහර අයට හිතෙන්න පුළුවන් මෙයාව හැංගර් පොට් එකට ලස්සනයි කියලා. මම කියනවා එච්චර ගැලපෙන්නේ නැහැ. මොකද මෙයාලට ඕනේ ටිකක් හොඳට උසින් වැඩිලා ලස්සනට ඉන්න පුළුවන් ශාකයක් නිසා, මල් පැලෑටියක් නිසා එයාට ගැලපෙන්නේ ඉතින් නිකම් සාමාන්‍ය පෝච්චි එක තමයි. ඉතින් මම ගොඩක් මේක කියන්න නෙමෙයි මෙයාව පෙන්නන්නේ. බලන්න එයා ලස්සනට හැදලා තියෙන හැටි. කොළ සරුවත් මම මේ ගොඩාක් සාරවත් එයා හැදලා. ඒත් මම මෙයාට පොහොර නම් දැම්මේ නැහැ. ඒක හරි පුදුමයි. මොකද මම මේ පොහොර දාපු පැලවලට වඩා ලස්සනට එයා හැදලා තියෙනවා. මට එයාව පෙන්වන්න ඕන කියලා හිතුන හින්දා තමයි ওই කොල්ලන්ට මං එයාව අරගෙන ආවේ. බලන්නකෝ ඉතින් මෙයාගේ ලස්සන. මෙයාගේ තාම මල් පිපුණේ නැහැ. මග්ගලක ගොඩක් තිබුණා. ඉතින් එයා මැරුණා. ඊට පස්සේ ආයෙ පැල වෙනවා. එයාගේ ඇට වර්ග වලින් මේ බාන්නේ පොඩි පැල හැම තැනම තිබිලා මම පෝච්චි එකට දාගත්තා. ඉතින් හැංගර් පොට් ගැන තමයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරේ. ඉතින් හැංගර් පොට් වල හිටවන්න පුළුවන් මල් වල වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අදට මට පෙන්වන්න පුළුවන් වර්ග ගොඩාක් කියන්නේ මට තිබිච්ච දේවල් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නුවේ ලස්සනයි කියලා හිතෙන. ඉතින් ඔයාලා ගලපලා ඔයාලා කැමැත්ත අනුව හිටව ගන්න අයිතිය ඔයගොල්ලොන්ට තියෙනවා. ඔන්න ඉතින් අවසාන වශයෙන් මම මෙයාව පෙන්නනවා. මම හරිම කැමතියි හැංගර් පොට්වල සිටව ගන්න පැලවලට. සමහර අය ඇන්තූරියම් වර්ගත් හිටවලා ලස්සනට පෙන්නලා තියෙනවා. වීඩියෝස් වල මම දැකලා තියෙනවා. ඇත්තට මේක ගොඩක් වටිනවා. ඉතින් Tamanට ලස්සනයි කියලා හිතන පැල ඕනම කෙනෙකුට දාන්න පුළුවන් නේ. ඉතින් මට ආස හිතුණු ටික තමයි මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඔයගොල්ලන්ට ඉතින් පුළුවන් මේ වගේ ලස්සන පැල ටිකක් අරන් ඇවිල්ලා Tamanගේ නිවස ලස්සන කරගන්න. ඉතින් ඒ වගේම තමයි මේ පැලෙත් ඔන්න මෙයාව නම් හැංගර් පොට් එකට හදන්න අනිවාර්යයෙන්ම සුදුසුයි. මොකද මෙයා හොඳට පැල දෙනවා. ඒ වගේම පල්ලෙහාට බලවිලා තවත් පියාගෙන් පැල දානවා. ලස්සන පැලයක්. මගේ යාළුවෙක් කියලාගේ මේක ලස්සනට හැදලා තිබුණා. මං සමහර දාපු වීඩියෝස් වලත් ඒක තියෙනවා. ඉතින් ඇත්තටම මෙයා නම් ගොඩාක් පැල දෙනවා. හරිම ලස්සනයි. මෙයා අලු පැහැයට හැරෙනවා. පැලේ ගොඩාක් ලොකු වෙලා එනකොට. ඉතින් බලන්න දැන් මෙයා ගොඩක් හැදලා මගේ හොඳට ලස්සනට දැන් මේ පැලේ තියෙනවා. මං හරි ආසයි යාට. ඉතින් ඔහොම තමයි මගේ යාළුවනේ අද දවසේ මම ඕගොල්ලන්ට වීඩියෝ එක අරගෙන ආවේ. මං හිතනවා ඉතින් මොකක් හරි ආදර්ශයක් තියෙන දෙයක්, පුංචි දෙයක් හරි මගේ වීඩියෝස් එකෙන් ඇති කියලා. ඉතින් මදි වෙන්නත් පුළුවන් මේක. එහෙමනම් ඉතින් මං අදට යන්නම්. ආයෙත් දවසක ටිකක් වටින ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් කියලා අදට මං ඔයාලගෙන් සමුගෙන යනවා. එහෙමනම් ගිහින් එන්නම්. ආදරණීය යාළුවනේ හැමෝම හොඳින් සතුටින් ඉන්න. බයි.